මචං කොහොමද මේ වීඩියෝ කරන්න ඉතුරු කියලා මැලේසියාවේ තියෙන ඇප් එකක් ගැන කියන්නේ. ඒක කියන්නේ ලංකාවේ මම මේ ඇප් එක දැකලා නැහැ. ඒ කියන්නේ දැකලා තියෙනවා මේ රේල්වේ වලට තියෙනවා, කෝච්චි වලට තියෙනවා සහ බස් වලට මේ මෑතක මෙට්‍රෝ බස් වලට ඕපන් කරලා තියෙනවා මම දැක්ක ගවර්න්මන්ට් එකේ. අර රේල්වේ එකට තියෙන කරා ඒක ඇවිල්ලා මේ ගවර්න්මන්ට් ඇප් එකක් නෙමෙයි ප්‍රයිවට් කට්ටියක් ඩෙවලොප් කරපු ඇප් එකක්. මේ තියෙනවා මචං මේ ඒ කියන්නේ ඇප් එකේ නම මූවිට් කියලා ඇප් එකක්. ඒක paid version එකක් තියෙනවා, non paid එකක් තියෙනවා. non paid එකේ පොඩ්ඩක් ad game play වෙනවා නේද? ඒක මචං වෙන්නේ කියන්නේ අපිට යන්න ඕන ලොකේෂන් එක අපි දැම්මම ඒ ලොකේෂන් එකට යන්න පුළුවන් සියලුම ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම්. ඒ කියන්නේ කෝච්චි, LRT, MRT බස් අරම්මන සේරම ඩිස්ප්ලේ කරනවා. එන්නවා. ඒ කියන්නේ sorry. අපි බස් එකකින් ගියොත් කොච්චර වෙලා යනවද? ඊට පස්සේ කෝච්චියෙන් ගියොත් කොච්චර වෙලා යනවද? LRT එක යනවා නම් කොහොමද? පයින් යන්න ඕන දුර. අපිට බස් එකක් ඊළඟ බස් එකෙන් කීයටද? ඊට පස්සේ ඒ සියලුම විස්තර ඊට පස්සේ පෙන්වනවා. ඊට පස්සේ අපි ජර්නි එක ස්ටාර්ට් කරාට පස්සේ ඊට පස්සේ හෝල්ට් එකෙන් හෝල්ට් එක අපි බහින හෝල්ට් එක වෙනකම් ඇප් එකේ මම පෙන්වනවා මේ ස්ක්‍රීන් රෙකෝඩින් එක මම දාන්නම් වීඩියෝ එක බලන්න. ලංකාවේ මම දන්න විදිහට මේ වගේ ඇප් එකක් නැහැ. මම පහුගිය දවසේ මම එකේ පෝස්ට් එකක් දැක්කා මේ දකුණු පළාතේ මොකක් හරි එහෙම ප්‍රොජෙක්ට් එකක් යනවා කියලා. නියම අපිට අපිට මම ඒක දන්නේ නැත්තද බොරුද කියලා මට එහෙම විස්තරයක් දන්නේ මට එහෙම හොයාගන්න බැරි වුණා. මේක නම් මේ ගවර්න්මන්ට් එක කරන ඇප් එකක් නෙමෙයි, මැලේසියාවේ ප්‍රයිවට් සෙක්ටර් එක කරන ඇප් එකක්. ඒක paid version එකක් තියෙනවා. ඉතින් මේ මම කියන්නේ ලංකාවේ මේ වගේ දේවල් එන්න ඕනේ. මේ මම දන්නේ තියෙනවා නම් මේ සිස්ටම් එක මම කියන්නේ මෙට්‍රෝ බස් සහ දුම්රිය එක නෙමෙයි. මේක ඇවිල්ලා මේ ඔක්කොම කම්බයින් කරපු එක. ලංකාවේ එහෙම කරන්න ටිකක් අමාරුයි. හේතුව CTB බස් තියෙනවා, ප්‍රයිවට් බස් තියෙනවා. මේවා දුවන්නේ සමහරවිට CTB එක වෙලාවෙ CTB බස් එකක ප්‍රයිවට් බස් එකක දෙකක් යනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක දැන් මම දැක්ක පහුගිය දවස්වල ප්‍රොජෙක්ට් එකක් කරනවා තමයි CTB බස් සහ ප්‍රයිවට් බස් ඒකාබද්ධ කම්බයින් ටයිම් ටේබල් එකකට දුවන්න මේ සෙට් කරනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වුණොත් මේ වගේ මේ දේවල් කරන්න පුළුවන්. මොකද ලේසි දැන් මේ ඇප් එකෙන් මට බස් එකේ යන වෙලාවට විනාඩි 5ක් විතර දෙලා කල්ැතුව ගිහිල්ලා හෝල්ට් එකට යන්න පුළුවන්. එතකොට මේ ඒ ගිහිල්ලා රස්තිය දුවන්නේ නැහැ මම. ඊළඟ බස් එකේ යන වෙලාව මම දන්නවා. ඒ ඔක්කොම වෙනවා. ට්‍රැෆික් සෙට් වුණොත් ට්‍රැෆික් ටයිම් නම් පොඩ්ඩක් මේ ටයිම් එක චේන්ජ් වෙනවා ඉතින්. ඉතින් බස් එක එනකන් හෝල්ට් එකට එනකන් මට පෙන්වනවා බස් එකේ හෝල්ට් එකට එන්න යන වෙලාව. ඉතින් මේ වගේ මේ ලොකු ෆැසිලිටි එකක් තියෙනවා. රස්තිය දුවඩුවේ ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇප් එකක් ලංකාවේ තියෙනවා නම් යූස් වෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යටි මේ කොහොමද කියලා අපි බලමු වීඩියෝ එකට අපි යමු. ඉතින් මචං මේ ඇප් එකේ නම මූවිට්. ඉතින් මේව තමයි ඇප් එක යන්නේ. ඉතින් අපිට මුලින්ම අපි යන්න ඕන ලොකේෂන් එක ටයිප් කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට අපි ඉන්න ලොකේෂන් එක කරන්ට් ලොකේෂන් එක ඔටෝ ගන්නවා GPS on කරාම. ඉතින් ඔහොම තමයි යන්නේ. ඊට පස්සේ ඔන්න අපි දැන් ලොකේෂන් එක දැම්මට පස්සේ අපිට යන්න පුළුවන් විදි ක්‍රම ටික. ඒ කියන්නේ බස් එකේද LRT එහෙම නැත්නම් කෝච්චියේ ඔය වගේ විවිධ ක්‍රම පෙන්නනවා ටයිම් එකත් එක්ක. ඊට පස්සේ ඔන්න අපිට පෙන්වනවා දැන් බස් එක තමයි බස් එක යනවා කියලා තමයි සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ අපේ බස් එකේ අංක ටික පෙන්වනවා. ඊට පස්සේ මේ පෙන්වන්නේ මිනිත්තු 19කින් මං බස් එක මං ඉන්න තැනට එනවා. ඒ හෝල්ට් එකට එනවා. හරිද? ඊට පස්සේ මේ පෙන්වන්නේ අපිට ලයිව් ඉන්න ලොකේෂන් එක අපිට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම තමයි යන්නේ. ඉතින් ඔහම අපිට ඇප් එකේ දිගටම යන්න පුළුවන්. අපිට පෙන්වනවා බස් එක එන්නේ කොච්චර වෙලාවකින්ද, ඊට පස්සේ ඊළඟ බස් එක එන්නේ කොච්චර වෙලාවකින්ද, ඒ සේරම අපිට මේ ඩිස්ප්ලේ කරනවා මේ ඇප් එකේ. ඊට පස්සේ ඔන්න අපි දැන් ජර්නි එක ඔන් කරනවා. මේ ඇඩ් එහෙම ප්ලේ වෙනවා. ඉතින් එහෙම මේ ප්‍රී වර්ෂන් එකනේ. ඊට පස්සේ ඔන්න අපි දැන් ජර්නි එක ඔන් කරලා දැන් මේ අපිට පෙන්වනවා මේ බස් එකේ හෝල්ට්. ඒ කියන්නේ දැන් අපි බස් එක නැග්ගට පස්සේ අපිට කොච්චර දුර යන්න තියෙනවද, ඒ හෝල්ට් එකට යන වෙලාව. ඒ සේරම පෙන්වනවා. එතකොට මේ අපි දැන් බස් එකේ යනකොට මේ හෝල්ට් එක එකින් එක අඩු වෙලා අන්තිමට අපිට බලාගෙන පාර වරද්ද ගන්න නැතුව බහින්න පුළුවන්. එහෙම තමයි සීන් එක තියෙන්නේ ඉතින්. හරි. ඊට පස්සේ මේ අපි දැන් කොච්චර වෙලාවකින්ද මේ බස් එක මේ යන්නේ කියන එක ඒ සේරම මේකේ ඇප් එකේ ඩිස්ප්ලේ කරනවා. ඉතින් ඇත්තටම මග රස්තිය ආදු වෙන්න දෙයක් නැහැ, පාර වරදින්නේ නැහැ. අපිට යන්න ඕන ලොකේෂන් එක අපි හරියට දන්නවනම් ලොකේෂන් එකේ ඇඩ්‍රස් එක හරි මොකක් හරි දැම්මම ඒ යන්න ඕන ලේසිම ක්‍රමය සහ ඊට පස්සේ පහසුම ක්‍රමය ට්‍රැෆික් තියෙනවා නම් ට්‍රැෆික් වලින් බේරලා යන්න ඕන විදිය ඒ සේරම අපිට පෙන්නනවා. මේ දැන් අපිට මේ කොළ පාට මෙතනින් පෙන්නන්නේ මිනිත්තු 8කින් බස් එක එනවා කියලා තමයි එතන කියන්නේ. ඒ කියන්නේ මිනිත්තු 8කින් මම ඒ බස් එක හෝල්ට් එකට එනවා. ඉතින් ඊට කලින් අපිට ගිහලා බස් එකට සෙට් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලන ඇප් ඩෙවලොපර් කෙනෙක්ට ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක්ට ඕන නම් ඉතින් මේ වගේ ඇප් එකක් හදන්න පුළුවන් ලංකාවේ. මම හිතන්නේ ලංකාවේ තාම මේ වගේ ඇප් එකක් ඩෙවලොප් වෙලා නැහැ. ඉතින් මේ ඒ ට්‍රේන් කෝච් ඊට පස්සේ බස් සේරම ඉතින් කම්බයින් කරලා හදන්න ඕනේ. ඉතින් හොඳ chance එකක්. බලන්න ඔයාගේ අයිඩියා එක යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මචං ආයි කියන්නේ මේ වගේ වීඩියෝ බලන්න අපේ ලක්ලයින් බ්ලොග් මගේ channel එක subscribe කරන්න. ගිහින් නම් වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්න. යාළුවන්ට බලන්න. එහෙනම් අම්ම මේ වගේ තවත් වීඩියෝ එකකින් ජය වේවා.